අද මාර්තු 10 වෙනිදා ඔස්ට්‍රේලියන් වීසා අප්ඩේට් එක. අද මම කියන්නේ කී දෙනෙක් සිටිසන්ෂිප් ගත්තද ඔස්ට්‍රේලියා ඩේ එකේ. ඒත් එක්කම සමහර PR ගන්න කට්ටිය සිටිසන්ෂිප් වලින් ෆේල් වෙන්නේ ඇයි? ඒත් එක්කම නිව්සීලන්ත සිටිසන්ස්ලා කී දෙනෙක් ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එක අරගෙන තියෙනවද? 2025 ඔස්ට්‍රේලියා ඩේ එකේදී 20000කට ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒකට අයිති රටවල් 150කට අයිති පිරිසකට සිටිසන්ෂිප් හම්බුණා. 2025 මේ වර්ෂයේ ඇතුළත නිව්සීලන්ත සිටිසන්ස්ලා 75000ක් ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් ගත්තා. අර මං කලින් කිව්වේ සිටිසන්ෂිප් එක ෆේල් වෙන්න හේතුව මොකද? PR එකට පාස් වුණාට සමහර වෙලාවට මේවා වෙන්නේ මේ කැරක්ටර් ඉෂුස් නිසා. මොනවද කැරක්ටර් ඉෂුස්? සමහර වෙලාවට PR එකේදී යම් ක්‍රිමිනල් charges තිබ්බට පාස් වෙන්න පුළුවන්. හැබැයි ඒක සිටිසන්ෂිප් එකේදී පාස් වෙන්නේ නැහැ. මොකද assessment threshold එක ඉතාමත්ම high. ඒකට කරන්න පුළුවන් වැඩ තියෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. ඒ වගේම තමයි සිටිසන්ෂිප් ටෙස්ට් එකටත් ලෑස්ති වෙලා කරන්න. හැබැයි ඒකට නම් attempts කීපයක්ම දෙනවා. එහෙනම් අමතක කරන්න එපා අපේ channel එකට subscribe කරන්නත් අර bell icon එක click කරන්නත්. එහෙනම් ඊළඟ update එකෙන් හම්බ වෙමු.